මොකද මේ පාන්දරම කරන්නේ? මල්ලි good morning. ඉතින් පාන්දර 5ටත් කිට්ටුයි වෙලාව. අපි ඊයේ රෑ ඉඳලා එළි වෙනකම්ම නිින්දක් නැහැ තාම වැඩ. පාන්දර 5ටත් කිට්ටුයි. ඉතින් මෙන්න මේ ටෙරන්ස් එකේ මෙන්න මේ ටියුට් එක ඉවර කරගන්න ඕන හින්දා. මොකද ටෙරන්ස් එකට හෙට නෙමේ අද උදේ තියෙනවා සෙමින එකක්. මේක ටියුට් 600ක ටියුට් ඕඩර් එකක් 300 වර්ග දෙකක් තියෙනවා 300 300. ඉතින් ටියුට් 600ක ඕඩර් එකක්. මේක වැඩේ ක්වොලිටියට ලස්සනට ඉවර කරලා දෙන්න ඕන නිසා අපි අද එළි වෙනකම් වැඩ. අපිට පොඩි කරදරයක් වුණා ඒකයි එහෙම කරන්න උනේ. එන්නකෝ. මේ තියෙන මේ ටියුට් එක තාම මේ ගැදර් කරනවා. මේක අපි සම්පූර්ණයෙන්ම මැනුවල් තමයි මේක ගැදර් කරන්නේ. එන්න මල්ලෙන්. ඉතින් මේකයි වෙච්ච කතන්දරේ. මේ වෙලාව 5ට කිට්ටුයි මේ මැෂින්ෙන් තමයි ටියුට් එක සාමාන්‍යයෙන් පින් කරන්නේ. මේකේ ටියුට් එක වැදිලා. එතකොට print වෙලා, කටු වැදිලා, නැමිලා, සේරම වෙලා එළියට එන්නේ අපිට තියෙන්නේ පොත කපන්න විතරයි. නමුත් මේ මැෂින් එක අද බෙල්ට් එකක් අල්ලලා ගියා. ඉතින් අපිට පාන්දර වෙනකන් කොහොම හරි ඉඳලා මේ ටියුට් එක ඉවර කරලා දෙන්න වෙනවා මේ ටෙරන්ස්ට මේ මොකද ටෙරන්ස් අමාරුයි දාන්නත් බෑනේ. මොකද ටෙරන්ස් අපෙන් නිතරම printing වල කටයුතු කරගන්න හොඳ සර් කෙනෙක්. ඉතින් සර් අමාරුයි දාන්න බෑ. කොහොම හරි තව එලිවෙන්න පොඩි වෙලාවයි තියෙන්නේ මේ ටියුට් එක ඉවර කරලා හෙට ඕගොල්ලන්ගේ සෙමින එක සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සෙමින එක ඉවර කරගන්න අපි ටියුට් එක වැඩේ ක්වොලිටියට ලස්සනට ඉවර කරනවා. අර මැෂින් එක තිබ්බනම් අපි මෙලහකට වැඩ ඔක්කොම ඉවරයි. එතකොට සමුද අපි උදේම ටෙක්නීෂියන්ලා ඇවිල්ලා මැෂින් එකේ බෙල්ට් එක හදලා වැඩ කරනවා. ඒතකොට සාමාන්‍යයෙන් ටියුට් 600ක් ගහන්න පැයකින් එකම අරගෙන ටියුට් 600ක් ගහ ගන්න පුළුවන්. කලර් මැක්ස් එක කාවත් අමාරුයි දාන්නේ නැහැ. එළි වෙනකන් ඉඳලා හරි අපි මොන කැපකිරීමක් හරි කරලා ඕගොල්ලන්ගේ වැඩේ කොට දාලා දෙනවා.